Hello everyone, welcome back to my YouTube channel. අලුත් vlog එකකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මේ දෙසැම්බර් 8 වෙනිදා. මම උදේම නැගිටලා පොඩ්ඩක් එළියට ආවා අහස බලන්න. බලන්නකෝ උදේට අහසේ තියෙන ලස්සන. අද පොඩ්ඩක් එළියට යන්න හිතුවා. හැබැයි තනියම නම් නෙමෙයි. මායි තව මගේ යාළුවෝ දෙන්නෙකුයි. බලමුකෝ එහෙනම් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් මේ මායි මගේ යාළුවෝ දෙන්නයි බලාගෙන ඉන්නේ අපිට යන්න බස් එකක් එනකන්. අපි අද ටවුන් එකට තමයි යන්නේ. මොකද මගේ යාළුවෝ දෙන්නෙන් එක්කෙනෙක්ට වෙඩින් එකක් තියනවා කියලා එයාට ඒකට ඕන බඩු වගේක් ගන්න ඕනි කිව්වා. ඉතින් අපි අද මේ යන්නේ එයාට ඕන බඩු ටික ගන්න. අපි තුන්දෙනාට හිතුණා බස් එකෙන් බහැපු ගාම ඉස්සෙල්ලා මොනා හරි බීලා හිටියානම් හොඳයි කියලා. ඉතින් අපි තුන්දෙනාත් එක්ක දැන් මේ යන්නේ ජූස් බාර් එකක් හොයාගෙන. අපි මේ පැත්තට ගියාට අපිට ආපහු අනිත් පැත්තට යන්න වුණා. මොකද මේ පැත්තේ තිබ්බ ජූස් බාර් එකට වඩා හොඳ ජූස් බාර් එකක් එහා පැත්තේ තියනවා කියලා අපි තුන්දෙනාට පස්සේ තමයි මතක් වුනේ. කොහොම හරි අපි තුන්දෙනාත් එක්ක පොඩි රවුමක් ගහලා අන්තිමට අපි හොයපු ජූස් බාර් එකට ආවා. ඒක මාර ලස්සනයි. ඒකයි අපි තුන්දෙනා මේකටම එමු කියලා හිතුවේ. බලන්නකෝ තියෙන ඩෙකොරේෂන්ස් එහෙම හරි ලස්සනයි. අපි තුන්දෙනා පොඩ්ඩක් ජූස් බාර් එක ඇතුලේ ඇවිදලා ඊට පස්සේ ගියා මෙනු එක බලන්න. මෙතනදී අපිට සෑහෙන වෙලා ගියා බොන්නේ මොනවද කියලා තෝරගන්න. මොකද මෙතන ගොඩක් ජූස් වර්ග තිබ්බා. කොහොම හරි අන්තිමට අපි තුන්දෙනාත් එක්ක වෝටර්මෙලන් ජූස් තුනක් තමයි ඕඩර් කරේ. මට මෙතනදී ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න අමතක වුණා. මොකද මට ඒකේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා guys. මට ඕඩර් කරපු පාර්සල් එකක් හම්බුණා මෙන්න මේ ජූස් බාර් එකට ඇවිල්ලා ඉද්දි. මම ඒකයි අද දවසේ ගන්න අනිත් ඒවලුයි ඔක්කොම ගෙදර ගියාට පස්සේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඔයාලට දාන්නම්. ජූස් පීලා ඉවර වෙලා අපි තුන්දෙනාත් එක්ක ආවා ASP එකට. ASP එක ක්‍රිස්මස් එකට ලස්සනට සරසලා තිබුණා guys. මෙතන නත්තල් සීයවත් අපි බලාගෙන ක්‍රිස්මස් එකට අලුතෙන් ඇවිත් තියෙන අයිටම්ස් බලන්න ඕන. ඉතින් අපි ගියා මේ පැත්තට. මගේ යාළුවා මේ පෙන්වන්නේ මේ පොඩි අයිටම් එක රුපියල් 10,000 ගණක් කියලා. මෙතන පොඩි බබාලට ලස්සන අයිටම් ටිකක් තිබ්බා. අපි ඉතින් ඒ ටිකත් බැලුවා. මගේ එක යාළුවෙක්ට මෙතන තියෙන මේ පොඩි පුටුවක් ඕනි කිව්වා. මායි අනිත් යාළුවා අරන් දෙන්න හැදුවේ. හැබැයි ඉතින් යා එපා කිව්වා. මෙතන හොඳ විහිළු ටිකක් වුණා ළමයි. හැබැයි මං ඔයාලට ඒවා අහෙන්න දැම්මේ නැහැ. මොකද හරි නැති නිසා. මෙතන කිචන් එකට ඕන කරන ලස්සන අයිටම්ස් ටිකක් තිබුණා. මෙන්න මේ ට්‍රේ එකට මටත් හිත ගියා. හැබැයි මං ඒක දැන් නම් ගත්තේ නැහැ. මෙන්න මේ සයිට් එකේ ලස්සන අයිටම්ස් ගොඩක් තිබුණා. අපි ඉතින් ඒ අයිටම්ස් ටිකත් යන ගමන් බලාගෙන ගියා. මෙන්න මේ සයිට් එකේ ලස්සන බෑග් කලෙක්ෂන් එකක් තිබුණා. මාරම ලස්සනයි එතන තිබ්බ බෑග්ස්. මෙන්න මේ බෑග් එකට මගේ එක යාළුවෙක්ට හිත ගිහිල්ලා.
හැබැයි ඉතින් එයා මෙතෙන්දි කිව්වා ඒ බෑග් එක 5000 ගාණක් නිසා එයාට ඒක මදි වගේ කියලා. බලන්නකෝ ඉතින්. සමහර අයිටම්ස් වලට ඩිස්කවුන්ට් දාලා තිබුණා ළමයි. මේක උත්සව කාලේ නිසා වෙන්න ඇති. සමාජ ජාත්‍යන්තරයට යනවා. දැන් අපි යන්නේ ගර්ල්ස් ලගේ අයිටම්ස් තියෙන සෙක්ෂන් එකට. මෙතන ලස්සන අයිටම්ස් ගොඩාක් තිබුණා. අපි ඉතින් ඒ ඔක්කොම බලන්න ගියේ නැහැ. හැබැයි තනින් තන එකක් දෙකක් බැලුවා. අපි පැය ගානක් තිස්ස මේක ඇතුලේ ඇවිත් තියෙන එක අයිටම්ස් බැලුවා ඉතින්. හැබැයි බලන්න හිතාගෙන ආපු එක අයිටම් එකක්වත් අපි තාම බලන්න ගත්තේ නැහැ. මෙන්න මේ බ්ලවුස් එකට නම් අපි තුන්දෙනාටම හිත ගියා. ඒ වුණාට අපි තුන්දෙනා එක ගත්තේ නැහැ. මොකද අපි ඇඳුම් ගන්න හිතාගෙන ආපු නැති නිසා. දැන් අපි මේ යාළුවට වෙඩින් එකට දාගෙන යන්න හීල්ස් දෙකක් තෝරන ගමන් තමයි ඉන්නේ. අපිට දැන් මේ හිතා ගන්න බැරිව ඉන්නේ ඉස්සෙල්ලා පෙන්නපු රතු පාට හීල්ස් දෙකද හොඳ නැත්නම් මේ කළු පාට හීල්ස් දෙකද කියලා. මෙතන ලස්සන පර්ස් කලෙක්ෂන් එකක් තිබුණා ගායිස්. මායි තව යාළුවෙකුයි තෝරලා එකක් මෙතනින් ගත්තා. යාළුවා තෝරගත්ත හීල්ස් දෙක තමයි මේ තියෙන්නේ. අපි තෝරගත්ත ඔක්කොම අයිටම් ටිකත් අරගෙන බිල් කරන්න තමයි හදන්නේ. ඊට පස්සේ තව ෂොප්ස් දෙක තුනකටම ගියා. මොකද මගේ අර වෙඩින් එකට යන යාළුවට තව බඩු වගේක් ගන්න ඕන වෙලා තිබ්බා. අපි ඉතින් ඒ බඩු ටික බලන්න ෂොප්ස් දෙක තුනකටම ගියා. බලමුකෝ අපි ඒ ෂොප්ස් වලින් මොනවද ගන්න කියලා. මෙතන මේ තියෙන මේ ස්ලන්ග්ලාසස් ටිකට නම් අපි තුන්දෙනාට මාර විදියට හිත ගියා. මාරම ලස්සනයි ඒ ටික. ගායිස් මුන් දෙන්නට තියෙන එසේ මෙසේ විසයක් නෙමෙයි. බලන්නකෝ ඉතින් අර සන්ග්ලාසස් දෙක වැට්ටුවනේ. මෙතන එක ජාතියේ ලස්සන හෙයා ක්ලිප්ස් ගොඩක් තිබුණා ළමයි. ඒවා හරිම ලස්සනයි, හරිම කියුට්. මෙතන ලොකු ඉයරින් කලෙක්ෂන් එකක් තිබුණා. ඇත්තට මෙතන තිබ්බ ටික නම් මාරම ලස්සනයි. අපිට මේ ෂොප් එකේ තිබිලා ලස්සන බෑන්ගල්ස් ටිකක් හම්බුණා. ඒ ටික නම් මාරම ලස්සනයි.
අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ එතනම තිබ්බ තවත් ෂොප් එකකට. මේ ෂොප් එකෙත් ලස්සන අයිටම්ස් ගොඩාක් තිබුණා. අපි අර කලින් ගියපු ෂොප් එකේ තිබ්බ අයිටම්ස් වලට වඩා ලස්සන අයිටම්ස් ගොඩක් මෙතන තිබ්බා. ඉන්නකො මං ඔයාලට ඒ අයිටම්ස් ටික පෙන්නන්න. මෙතන එක එක වර්ගයේ ලිප් බාම් වර්ග ගොඩක් තිබුණා. අපේ එක යාළුවෙක් ඉතින් මෙන්න මේ මම පෙන්නන ලිප් බාම් එක ගත්තා. මේ දවස්වල ට්‍රෙන්ඩ් යන මෙන්න මේ බෑන්ගල්ස් එහෙමත් ලොකු කලෙක්ෂන් එකක් මේ ෂොප් එකේ තිබුණා. ඒ වගේම තමයි මේකප් අයිටම්ස් වලින් ලොකු කලෙක්ෂන් එකක් මෙතන තිබ්බා. මේකප්ස් වලට ඕන කරන හැමදේම වගේ මෙතනින් ගන්න තිබ්බා. අපි ඉතින් ඒ ටිකත් බලාගෙන ඉස්සරහට ගියා. අපි දැන් මේ ඉන්නේ එතන තිබ්බ තව ෂොප් එකක. මේ ෂොප් එකේ මෙන්න මේ අයිටම් එක මම දැක්කා. මේක පහුගිය ටිකේ TikTok එකේ එහෙම ගොඩක් වයිරල් ගිහින් තියෙනවා මම දැක්ක. මාත් ඉතින් පොඩ්ඩක් ඒක try කරලා බැලුවා. මේ ෂොප් එකෙත් ලස්සන අයිටම්ස් ගොඩක් තිබ්බා එක එක ඩිසයින්ස් වලින්. එන්නකො මම ඔයාලට ඒ ටිකත් පෙන්නන්න. මගේ එක යාළුවෙක්ට පර්ෆියුම් එකක් ගන්න ඕනි කියලා කිව්වා. ඉතින් අපි පර්ෆියුම් තියෙන තැනටත් ආවා. මෙතන මෙන්න මේ උඩම තියෙන වික්ටෝරියා පර්ෆියුම් එක නම් මාර්ම සුවඳයි. මෙතන තිබ්බ ගොඩක් පර්ෆියුම් වර්ග අපි try කරලා බැලුවා. ඒ තිබ්බේ වගේම වැඩිපුරම සුවඳ තිබ්බේ මෙන්න මේ වික්ටෝරියා පර්ෆියුම් එකේ. අපි අද ගියපු ෂොප්ස් වලින් මෙන්න මේ ෂොප් එකේ තමයි ළමයි මෙච්චර ලොකු ලිප්ස්ටික් කලෙක්ෂන් එකක් තිබුණේ. බලන්නකෝ එතන එක එක ජාතියේ එක එක කලර්ස් වලින් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. අපි තුන් දෙනාටත් හිතා ගන්න බැරි වුණා ළමයි. මෙතන ෂීට් මාක්ස් උත් තිබුණා. හැබැයි ලොකු කලෙක්ෂන් එකක් නම් මෙතන තිබුණේ නැහැ. මෙන්න මේ පෙන්නන පේස් මාක්ස් එක නම් අපි තුන් දෙනා ගත්තා. මෙතන කියුටෙක්ස් වලිනුත් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. අපි මෙන්න මේ කියුටෙක්ස් එක පොඩ්ඩක් try කරලා බැලුවා. විදිහට තමයි ළමයි අපි ඕන කරන බඩු ටික අරගත්තේ. දැන් ඉතින් අපි මේ හදන්නේ බස් එකේ ගෙදර යන්න. මෙන්න මේ හරියේ ලස්සන කඳු ටිකක් තියෙනවා. ඉතින් මම ඒක දැකලා ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕනි කියලා හිතුවා. ඒ වුණාට ඒක හරියට පේන්නේ නැහැ ළමයි. මොකද මේ බස් එකේ ග්ලාස් එකේ තියෙන දූවිලි නිසා.
ගෙදර එනකොට නම් මට මාරම මහන්සි. ඒ නිසා මම ඉස්සෙල්ලම වොෂ් එකක් දාලා කෑම කාලා හිටියා. දැන් බලමුකෝ එහෙනම් මම අද ගත්තේ මොනවද කියලා. මේක තමයි මට අර ජූස් බාර් එකේ ඉන්නකොට හම්බෙච්ච ඕඩර් එක. ඒක ගැන විස්තර මම ඔයාලට පස්සේ කියන්නම්කෝ. මේක තමයි මම SB එකෙන් ගත්ත පර්ස් එක. මේක 575ක් තමයි උනේ. ඊට පස්සේ මම ගත්ත ෆේස් මාස්ක් එක තමයි මේ තියෙන්නේ. මේක රුපියල් 180යි ළමයි උනේ. එන්නකෝ එහෙනම් මං අර පස්සේ පෙන්නන්නම් කිව්ව එක පෙන්නන්න. මේ තියෙන්නේ ළමයි චොකලට් ටබ් එකක්. මේක මාරෙම රසයි. මම මේක මෙයාට කියලා කස්ටමයිස් කරලා තමයි හදාගත්තේ මට ඕන විදියට. යටට කේක් දාලා උඩට චොකලට් තමයි මම දාන්න කිව්වේ. චොකලට් මෙල්ට් කරලා. මාරම රසයි මේක. මම වීඩියෝ එකක් තමයි එයාට දැම්මේ. එයා ඒ වීඩියෝ එකේ විදියටම හදලා තිබ්බා ඒක. ඇත්තමයි කියලා වැඩක් නෑ රස නං. මම මීට කලිනුත් මෙයාගෙන් චොකලට් කේක්ස් එහෙම ඕඩර් කරලා කාලා තියෙනවා. මාරම රසයි. මගේ යාළුවෙක් තමයි ළමයි මට මේක හදලා දුන්නේ. එයා තව මේ වගේ චොකලට් ටබ්ස් වගේම වෙඩින් කේක්, ඊට පස්සේ එන්ගේජ්මන්ට් වලට ඕන කරන කේක්ස්, ඊට පස්සේ බර්ත්ඩේ කේක්, ඒ වගේම තමයි තව ස්වීට්ස් වර්ග ගොඩක් දේවල් එයා හදනවා. ඔයාලටත් කැමති නම් කස්ටමයිස් කරලා ඕඩර් එකක් දාගන්න පුළුවන්. මම එයාගේ පේජ් එකේ නමයි WhatsApp නම්බර් එකයි මෙතන උඩින් දාලා තියන්නම්. අපේ ගෙවල් ළඟ මලගයක් වෙලා තිබ්බා. ඉතින් මන් දැන් මේ එහෙ යන ගමන් තමයි ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ. අද මම ඊට පස්සේ මුකුත් වීඩියෝ කරේ නෑ ළමයි. මොකද මට මාරම මහන්සි. ඒ නිසා එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.